අපොයින්ට්මන්ට් එක දාගන්න ඔයාලට ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් අලුත් කිරීමට අවශ්‍ය රිදුරු බලපත්‍රය හා දුරකථන සම්බන්ධතාවයක් ඕන. 225 ඩයල් කරලා ඔය කට්ටියට ෆෝන් එකමුත් දාගන්න පුළුවන්. හරි. අපිට අපොයින්ට්මන්ට් එක දාගන්න මුලින්ම NTMI සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්න අපි යන්න ඕනේ Department of Motor Traffic කියන සයිට් ඔය දෙක අපිට ඕනේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න. අපිට මෙතන භාෂාව වෙනස් කරගන්න පුළුවන්. මම මුලින්ම යනවා මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. අපිට මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන් මෙන්න මේ සයිට් එකෙන් තමයි. මේකේ තියෙනවා මෙන්න මෙතන වෛද්‍ය යෝගතා සහතික කිරීම කියන ටැබ් එක ඕපන් කරගෙන මෙන්න මෙතන ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒවට අදාළව ගෙවන්න ඕන මුදල. බර වාහන රියදුරු බලපත්‍රයක් අලුත් කිරීමට නම් 2500ක් ගෙවන්න ඕනේ. සැහැල්ලු මෝටර රථ රියදුරු බලපත්‍රයක් අලුත් කිරීමට නම් 1500ක් ගෙවන්න ඕනේ. මේ වගේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් ගෙවන්න ඕන ගාස්තුව. ඊට පස්සේ අපිට මෙතන මේක් an appointment කියන තැනින් ගියොත් අපිට පුළුවන් අපොයින්ට්මන්ට් එක දාගන්න. මම පොඩ්ඩක් මේක මෙහෙම තියලා ඊළඟට යනවා Department of Motor Traffic කියන එකේ වෙබ්සයිට් එකට. මොකද අපි one day service යනවා නම් අපි මෙඩිකල් එක කරාට පස්සේ තමයි අපිට ලයිසන් එකට ලයිසන් එක ගන්න කාඩ් එක ගන්න අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. එතකොට අපි ඒ ටයිම් එක බැලන්ස් කරගන්න ඕනේ. ඒ වගේම අපොයින්ට්මන්ට් එකක් තියෙද කියලා බලලා තමයි අපිට අපොයින්ට්මන්ට් එක දාගන්න ඕනේ. නැත්නම් අපිට දවස් දෙකක් රැස්තේ අද වෙන්න වෙනවා one day service ගිහිල්ලා. අනිත් එක අපි one day service යනවා නම් අපි දාන්නේ ලයිසන් එක අලුත් කරන්න නම් අපිට ඒ සේවාව විතරයි ලබා ගන්න පුළුවන්. රයිට් ඊට පස්සේ මම මෙතන අපොයින්ට්මන්ට් කියන ටැබ් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපිට ඒගොල්ලෝ ඔන්ලයින් පහසුකම සපයලා තියෙන සේවාවන් ටික. මෙතන පුළුවන් අපිට vehicle එක register කරගන්න. ඒ වගේම new driving license, ඒ වගේම vehicle ownership transfer, driving license renewal, vehicle information request. මේ වගේ දේවල් ටිකක් අපිට ඔන්ලයින් සේවාවෙන් ලබා ගන්න පුළුවන්. අපි මෙතෙන්ට අපේ IDK නම්බර එක ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් නම්බර එක ඇතුළත් කරාට පස්සේ අපිට ෆෝන් නම්බර එක වෙරිෆයි කරන්න කෝඩ් එකක් එනවා. ඒ එන කෝඩ් එක මෙන්න මෙතනින් වෙරිෆයි කියන ටැබ් එක ක්ලික් කරලා එන කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපේ නම්බර එක වෙරිෆයි කරගන්න. නම්බර එක වෙරිෆයි කරගත්තට පස්සේ අපිට පුළුවන් අපි තෝරගන්නේ මොන දිස්ත්‍රික්කෙද. දැන් වේලහැර නම් කොළඹ දිස්ත්‍රික්කය තමයි තෝරගන්න ඕනේ. one day service යනවා නම් මම තෝරගන්නේ කොළඹ දිස්ත්‍රික්කය. මට ලේසි හින්දා. ඊට පස්සේ මෙතනින් අපි මොකක් සඳහාද අපි අපොයින්ට්මන්ට් එක දාන්නේ කියලා තෝරගන්න ඕනේ. මම මෙතනින් දානවා ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න එක් දින සේවාව. මෙන්න මෙතනින් දිනේ තෝරගන්න තියෙනවා. මම තෝරගන්නේ මම යන්නේ 5 වෙනි මාසේ 14 වෙනිදා. මෙන්න මෙතනින් වෙලාවක් තෝරන්න පුළුවන්. මම හිතන් ඉන්නේ මෙඩිකල් අපොයින්ට්මන්ට් එක උදේ 7ට දාන්න. ඒක නිසා මම මෙතන වෙලාව තියලා උදේ 10:10 වගේ වෙලාවක් තෝරගන්නවා. ලයිසන් එකේ කාඩ් එකේ අපොයින්ට්මන්ට් එකට. අපි මෙතන book appointment කියන තැන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. සමහර වෙලාවට ෆෝන් එකට මැසේජ් එක එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලෝ මේකේ ෆොටෝ එකක් ගහලා තියාගන්න. කෝකටත් ඉස්සරහට ඕන වෙන හින්දා. රයිට්. මම එතනින් වෙලාව බුක් කරගත්තාට පස්සේ මම යනවා මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එක දාන්න. ඔයගොල්ලන්ට මේක කැමති විදිහට කරගන්න පුළුවන්. මුලින් කැමති නම් මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එක දාලා ඊට පස්සේ පුළුවන් ලයිසන් එකේ කාඩ් එකට අපොයින්ට්මන්ට් එක දාන්න. ඉතින් මම මුලින්ම මට අපොයින්ට්මන්ට් මෙතන අවైలබල් තිබ්බ නිසා මම දාගත්තේ ලයිසන් එකේ කාඩ් එකට අපොයින්ට්මන්ට් එක. මම තෝරගන්නවා උදේ 7:30ට අවైలබල් තියෙනවා. ඉතින් මම මේ වෙලාව තෝරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට අපේ විස්තර ටික දීලා ඊට පස්සේ අපි මෙතන අපේ විස්තර ටික ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් කාඩ් එකෙන් අදාළ ගාස්තුව ගෙවන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඊමේල් එකක් එනවා අපිට අපේ පේමන්ට් එක වෙරිෆයි කරා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
ඔන්ලයින් පේමන්ට් එක දාගන්න තියෙන්නේ. බලමු ඇතුළට යන ගමන් ඉන්නේ දැන් වෙලාව 6:26යි. මට පේමන්ට් එක 7:20ට තිබ්බේ. මම හැබැයි 6:00 වගේ වෙනකොට මෙතෙන්ට ආවා. ඒක නිසා කලින් ගන්න පුළුවන් වුණා. මං දාපු තැනින් ඔයගොල්ලෝ ගන්න ඕනේ. එතෙන්ට දීලා ගන්න ඕනේ රිසිට් එක. රිසිට් එක ගත්තට පස්සේ යන්න ඕනේ සී හෝල් එකට. අපි ගිහිල්ලා බලමු කොච්චර වෙලා යයිද කියලා. ඉතින් ඔන්න විදිහට තමයි මම මෙඩිකල් එක අරගෙන ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගත්තේ. අමුදේ 7 වෙද්දී ඇතුළට ගියේ. 11:45 විතර වෙනකොට ලයිසන් එක අරන් එළියට ආවා. දැන් ඉතින් වැඩේ ලේසි. එක කට්ටියට සල්ලි දෙන්න ඕනේ නැහැ. අපිට පේමන්ට් එක දාගෙන වැඩේ කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකටම පුළුවන් විදිහට රිප්ලයි කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින්